හරි. අපි කතා කරන්න යන්නේ අණුක ජීව විද්‍යාව පාඩම. එතකොට මේ අණුක ජීව විද්‍යාව පාඩම ගත්තාම ඉස්සෙල්ලාම අපි කතා කරන්න තියෙනවා මේ න්‍යෂ්ටික අම්ල කියන ඒවා. ඒ කියන්නේ මේ අණුක ජීව විද්‍යාව පාඩමේදී කතා කරන්නේ DNA RNA ගැනනේ. එතකොට මේ DNA RNA කියන්නේ මේ න්‍යෂ්ටික අම්ල. මෙන්න මේ න්‍යෂ්ටික අම්ල සතුව යම් හැකියාවක් තියෙනවා කියලා මුලින්ම කතා කරන්න තියෙනවා. ඒ හැකියාව තමයි තමන්ගේ තියෙන ඒකාවයවික භාවිතා කරලා ස්වයං ප්‍රතිවලිත වෙන්න පුළුවන් හැකියාවක් මේ න්‍යෂ්ටික අම්ල වලට තියෙනවා කියලා පළවෙනියට කියනවා. එතකොට අනිත් එක තමයි අනිත් එක ඒ ස්වයං ප්‍රතිවලිත වීම මෙහෙවන්නත් එයාටම පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ දේවල් පාවිච්චි කරලා එයාට ස්වයං ප්‍රතිවලිත වෙන්නත් පුළුවන්. ඒ ප්‍රතිවලිත වීම පාලනය කරන්නත් එයාටම පුළුවන්. හරිද? එතකොට ඊළඟ කතාව ගත්තොත් මේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට දැන් DNA RNA ගැන අපි මේ පාඩමේ අර්ථය කතා කරනවා කිව්වේ. එතකොට සමහර අයගේ නෙමෙයි බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA පවතිනවා. සමහර අයගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට RNA තියෙනවා. උදාහරණයක් විදිහට සමහර වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තියෙන්නේ RNA. කොරෝනා වෛරස් වලත් ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තිබ්බේ RNA. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊට පස්සේ අපි බලන්න ඕන DNA. දැන් මම කියවනේ බොහෝ ජීවීන්ගේ තියෙන DNA කියලා. එහෙනම් අපි බලන්න ඕන ඇයි DNA බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට බලපාන්න, ඒ කියන්නේ ඇයි DNA බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට බලපාන්නේ කියලා බලමු. මොකක් හරි වාසි ටිකක් ඇතිනේ. එහෙම බලපාන්න හේතුව තමයි මෙන්න මේ DNA වලට පුළුවන් නිවැරදි ප්‍රතිවලිත වෙන්න පුළුවන්. නිවැරදිව ප්‍රතිවලිත වෙන්න පුළුවන්. අනිත් එක එක් පරම්පරාවක සිට තව පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අනිත් එක ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා හරිද ප්‍රකාශ කිරීමේ හැකියාව මෙන්න මේ DNA සතු තියෙනවා. මෙන්න මේ ලක්ෂණ හින්දා තමයි මේ ලක්ෂණ තුන හින්දා තමයි බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA ක්‍රියා කරන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා DNA අණුවේ දික්ත හෙලික්සී ආකෘතිය ගැන. දැන් අපි සාමාන්‍ය දෙවෙනි පාඩමේදී ඒක ගැන කතා කරා. හැබැයි මෙතනදී පොඩ්ඩක් ගැඹුරින් කතා කරනවා. එතකොට මෙතනදී මෙහිමයි. දැන් මෙන්න මේ දික්ත හෙලික්සී ආකෘතිය මුලින්ම ඉදිරිපත් කළේ ජේම්ස් වොට් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් කියන දෙන්නා. හරිද? මේක නම් දන්නවනේ. එතකොට මේකට මූලාශ්‍ර කරගත්තේ කියන්නේ මේකට මූලාශ්‍ර කරගත්තේ දැන් මේ කට්ටිය මේ ආකෘතිය හොයාගන්න මේක මේ මොකක් හරි දේවල් ටික අධ්‍යයනය කරනවානේ. එන්න එහෙම අධ්‍යයනය කරන්න මූලාශ්‍ර කරගත්තේ රොසලින් ෆ්‍රැන්ක්ලින් කියන කෙනා විසින් හොයාගෙන තිබ්බ එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් ලබාගෙන තිබ්බ DNA අණුවක ව්‍යුහය පිළිබඳ දත්ත. හරිද? ඊට පස්සේ මෙන්න මේ DNA අණුවක් ගත්තාම මේකේ තියෙන දේවල් තමයි DNA අණුවක් තුළ තියෙන දේවල් තමයි ඩිऑක්සිරයිබෝසීනි, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජන් භස්ම 4ක් කියන අණු වර්ග 6කින් තමයි මෙන්න මේ DNA හැදලා තියෙන්නේ. එතකොට මේ ද්විත හෙලික්සී ආකෘතියෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ අණු වර්ග 6 සැකස්ම හා ඒ වගේ ගුණාංග ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ දැන් DNA අණුවක ව්‍යුහය. මේ ද්විත හෙලික්සී ආකෘතිය අණුව පැහැදිලි කරන DNA අණුවේ ව්‍යුහය ගත්තාම මෙන්න මෙහෙම දෙයක් තමයි පැහැදිලි කරන්නේ. හරිද? එයාලා කියනවා මේ ඒකේ හරියට ඒක මේ ඇඹුරුණු ඉනිමගක ස්වභාවයක් තමයි තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් සර්පිලාකාර පඩිපෙලක් වගේ තමයි තියෙනවා කියන්නේ. හරිද? ඒ ආකෘතියට අනුව අත්තල කියන්නේ සාමාන්‍යයෙන් ඇඹුරුණු සර්පිලාකාර පඩිපෙලක අත්තල විදිහට තියෙන්නේ මේ සීනි ෆොස්ෆේට් වලින් හැදිච්ච කොඳු නාරකය තමයි මෙන්න මේ DNA අණු වල අත්තල විදිහට තියෙන්නේ. මෙන්න මේ ආකෘතියට අනුව පියගැට විදිහට තියෙන පඩිපෙල විදිහට තියෙන්නේ නයිට්‍රජන් භස්ම යුගලනය වෙලා. හරිද? එතකොට මේ නයිට්‍රජන් භස්ම යුගලනය ගැනත් ඒ කට්ටිය කතා කරනවා. නයිට්‍රජන් භස්ම යුගලනය වෙන්නේ හැම වෙලෙම පියුරින් භස්මයි පිරිමිඩින් භස්මයක් විදිහට. එතකොට ඇඩිනින් තයිමින් සමග හයිඩ්‍රජන් බන්ධන දෙකින්ද, ගුවනින් සයිටෝසින් සමග හයිඩ්‍රජන් බන්ධන තුනකින්ද සම්බන්ධ වෙනවා. ආයෙත් සරලව පැහැදිලි කරොත් DNA අණුවේ ද්විත හෙලික්සී ආකෘතිය ඉදිරිපත් කරපු විද්‍යාඥයෝ දින තමයි මේ දෙන්න. ඒ කට්ටිය මූලාශ්‍ර කරගත්ත කාරණේ තමයි මෙන්න මේක. එතකොට මෙන්න මේ ද්විත හෙලික්සී ආකෘතියේ තියෙන දේවල් තමයි DNA අණුවේ මෙන්න මේ තියෙන අණු වර්ග 6 ගැන සහ ඒ අණු වල ගුණාංග ගැන. ඊට පස්සේ මේ DNA අණුවේ තියෙන මේ ද්විත හෙලික්සී ආකෘතිය එහෙම නැත්නම් සර්පිලාකාර පඩිපෙලක් විදිහට තියෙන මෙන්න මේ ආකෘතිය පැහැදිලි කරද්දී ඒකේ අත්වල විදිහට තියෙන අත්වල විදිහට තියෙන සීනි ෆොස්ෆේට් වලින් සෑදුණු මේ කොඳු නාරකීය වැනි ව්‍යුහයක්. හරිද? එතකොට ඒක පියකට එහෙම නැත්නම් පඩිවල විදිහට තියෙන්නේ ඇතුළතට මේ යුගලනය වෙච්ච නයිට්‍රජනීය භස්ම. ඊට පස්සේ TH මෝගන් හා ඔහුගේ කණ්ඩායම හරිද හොයාගන්නා මේ යමක් ඒ තමයි වර්ණදේහය ඇතුළේ තියෙන DNA හා ප්‍රෝටීන් වලින් බවත්. එතකොට ජාන කියන්නේ ඒ වර්ණදේහයේ තියෙන නිශ්චිත ප්‍රදේශයක් විදිහටත් මෙන්න මේ TH මෝගන් හා ඔහුගේ කණ්ඩායම විසින් අඳුන ගන්නවා. ඊට පස්සේ අපි කතා කරන්න යනවා වර්ණදේහවල ව්‍යුහික නිර්මාණය ගැන. වර්ණදේහික ව්‍යුහික නිර්මාණය කියන්නේ සෛලයක් තුළ එහෙම නැත්නම් කවුරු හරි ජීවියෙක් ඇතුළේ මෙන්න මේ වර්ණදේහය ඇසිරලා තියෙන කොහොමද කියන එක තමයි මෙන්න මේ ව්‍යුහික නිර්මාණය කියන්නේ. හරිද? එතකොට වර්ණදේහික ව්‍යුහික නිර්මාණය ගත්තාම දැන් ප්‍රධාන සෛලාකාර දෙකක් තියෙනවා.
ප්‍රාග්නියස්ටික සූනියස්ටික. එතකොට ප්‍රාග්නියස්ටික අපිට කතා කරන්න තියෙනවා ප්‍රාග්නියස්ටික වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය ගැනත් සූනියස්ටික වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය ගැනත් අපිට කතා කරන්න තියෙනවා. ඉස්සරහට මෙන්න මේ දෙක ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙනවා. හරිද? එතකොට වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය කියන්නේ සූනියස්ටික සෛලයක නියෂ්ටිය හෝ හරිද? සූනියස්ටික සෛලයක නියෂ්ටිය හෝ ප්‍රාග්නියස්ටික සෛලයක සෛල ප්ලාස්මයේ එහෙම නැත්නම් නියෂ්ටික ප්‍රදේශයේ DNA අණු සකස් වෙලා තියෙන ආකාරය තමයි වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය කියන්නේ. හරිද? වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය කියන්නේ මොකක් හරි ඒ කියන්නේ සෛලයක සරලව කිව්වොත් මේ මොනවාද මේ වර්ණ දේහ කියන්නේ එයාලා ඒ කියන්නේ වර්ණ දේහ සෛලය තුල ඇහිරලා තියෙන විදිහ. ඊට පස්සේ තව කාරණයක් ගැන කතා කරන්න තියෙන ඒ තමයි දැන් ප්‍රාග්නියස්ටික සූනියස්ටික අයගේ තියෙන මේ DNA තියෙන්නේ. ඒ DNA වලට කියන වර්ණ දේහ කියලා. මං කිව්වේ ප්‍රාග්නියස්ටික හා සූනියස්ටික සෛලවල තියෙන මේ වර්ණ ඒ කියන්නේ DNA වලට කියන වර්ණ දේහ කියලා. හැබැයි සත්‍ය වර්ණ දේහ තියෙන්නේ සූනියස්ටිකයන්ගේ විතරයි. අනිත් අයගේ තියෙන වර්ණ දේහ මම නිකන් නමක් දැම්මා ව්‍යාජ වර්ණ දේහ කියලා නිකන් මේක ගලප ගන්න පහසු වෙන්න. හැබැයි සම්පත් පොතේ තියෙන සත්‍ය වර්ණ දේහ ගැන විතරයි. අපි හිතමු දැන් මම කිව්වා ප්‍රාග්නියස්ටික සූනියස්ටික දෙකේම DNA තියෙනවා. ඒ DNA වර්ණ දේහ කියලා හඳුන්වනවා. හැබැයි වර්ණ දේහ වලින් සත්‍ය වර්ණ දේහ තියෙන්නේ සූනියස්ටිකයන්ට විතරයි කිව්වා. හරිද? එතකොට සූනියස්ටිකයන් තුල වර්ණ දේහ කීපයක් තියෙනවා. ඒවා හිස්ටෝන් ප්‍රෝටීන් හා අනිකුත් ප්‍රෝටීන් එක බැඳිච්ච දිත්තදාම තනි රේඛීය DNA අණු. හැබැයි ව්‍යාජ වර්ණ දේහ එහෙම නැත්නම් ප්‍රාග්නියස්ටිකයන් තුල තියෙන වර්ණ දේහ දිත්තදාම වෘත්තාකාර DNA තනි DNA අණුවක් තමයි මෙන්න මේ ප්‍රාග්නියස්ටිකයන්ට තියෙන්නේ. හරිද? ඒ කට්ටිය හිස්ටෝන් ප්‍රෝටීන් එක සම්බන්ධ වෙලා නැහැ. හැබැයි ප්‍රෝටීන් අණු කීපයක් ආශ්‍රිතව ඒ වර්ණ දේහ සැකසීලා තියෙනවා. හරි. ඊට පස්සේ මම කිව්වේ මේ ප්‍රාග්නියස්ටික ඒ කියන්නේ වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණ ආකාර දෙකක් තියෙනවා කියලා. ප්‍රාග්නියස්ටිකයන් තුළ ව්‍යුහක නිර්මාණයයි ඊට පස්සේ සූනියස්ටිකයන් තුළ වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය කියලා. දැන් අපි කතා කරන්න යන්නේ ප්‍රාග්නියස්ටික වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය. හරිද? එතකොට සාමාන්‍යයෙන් මම ආයෙත් කියන ව්‍යුහක නිර්මාණය කියන්නේ DNA ඇසුරලා තියෙන්නේ කොහොමද කියන එක. එතකොට ප්‍රාග්නියස්ටිකයන්ගේ සෛල තුළ DNA ආශ්‍රිතව තියෙන ප්‍රෝටීන. හරිද? මම රූප සටහන් ටිකක් පෙන්නන්නම්. ඒ ප්‍රෝටීන මගින් මොකද වෙන්නේ? මෙන්න මේ DNA අහුරන්න උදව් කරනවා. හරිද? ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් DNA අණු මං කියවනේ මේ අර ඉස්සල කාරණාවදිගේ ප්‍රාග්නියස්ටික සෛල තුළ තියෙන තනි ද්විධාම චක්‍රීය DNA අණුවක් කියලා. එන්නේ චක්‍රීය DNA අණුව දඟර කැසිලා හරිද? ඊට පස්සේ අතිවලිත දඟර බවට පත් වෙලා එහෙම නැත්නම් නියුක්ලියොයිඩය තුළ තදින් ඇසිරීමට හැකියාවක් මෙන්න මේ ප්‍රෝටීන මගින් කියන්නේ ඊට ප්‍රස්තාව ලබා දෙනවා. හරිද? එහෙම නැත්නම් අසුරන්න උදව් කරනවා. මොකද වෙන්නේ? DNA මේ චක්‍රීය DNA අණුව අතිවල මේ නැවිලා දඟර කියන්නේ දඟර ගැසීමෙන් ඊට පස්සේ අතිවල දඟර බවට පත් වෙලා නියුක්ලියොයිඩය තුළ අසුරන්න මෙන්න මේ ප්‍රෝටීන උදව් වෙනවා. මම කිව්වේ මෙන්න මේ කාරණාව ගැන. හරිද? ඉස්සලාම මේ සාමාන්‍ය ප්‍රාග්නියස්ටිකයන් තුළ තියෙන මෙන්න මේ වගේ චක්‍රීය DNA අණුව. ඒක මේ පුඩු විදිහට මෙන්න මෙහෙම පුඩු විදිහට නැවෙනවා. මේ ඇතුලේ තියෙන මේ ප්‍රෝටීන RNA හරයක්. හරිද? ඊට පස්සේ මේ පුඩු නැවත අතිවලිත දඟර බවට පත් වෙනවා. ඒ කියන්නේ පුඩුත් තව දඟර බවට පත් වෙනවා. හරිද? එහෙම මේ වෙලා නියුක්ලියොයිඩයේ මෙන්න මේ ව්‍යුහය ඇසිරෙනවා. හරිද? අපි බලමු එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා. ඒ පියවර ටික මුලින්ම සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ඒ DNA අණුව තියෙන්නේ. මෙන්න මේ DNA අණුව. හරිද? මෙන්න මේ DNA අණුව ඔන්න බලා ගන්න. මේ DNA අණුව මුලින්ම සිද්ධ වෙන්නේ දඟර බවට පත් වෙනවා. පුඩු ආකාරයේ දඟර බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පුඩු ආකාරයේ දඟර බවට පත් වෙලා. ඊට පස්සේ ඒ පුඩු තවදුරටත් ස්වාධීනව අතිවලිත දඟර බවට පත් වෙනවා. මෙන්න මේ ඒ පුඩු මෙන්න මේ තියෙන පුඩු තවදුරටත් අතිවලිත දඟර බවට පත් වෙලා. හරිද? එතකොට මෙන්න මේවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් ඩොමේන විදිහට දිස්සනවා. ඒ කියන්නේ මෙන්න මේ දඟරයක් ඩොමේනයක් විදිහට දිස්සනවා. මෙන්න මේ පුඩු ආකාර සුසංගිත DNA ස්කන්ධ RNA හා ප්‍රෝටීන් වලින් සමන්විත හරයකට බැඳෙනවා. මේ තියෙන මැද තියෙන මේ RNA ප්‍රෝටීන් හරය. හරිද? මුලින්ම උනේ මොකද? පුඩු ආකාරයට දඟර ගැසුණා. අතිවලිත දඟර බඩපත් වුණා. ඊට පස්සේ RNA ප්‍රෝටීන් හරයකට බැඳුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට මේක ගිහිල්ලා අර නියුක්ලියොයිඩේ ඇසුරෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ඒ කියන්නේ අර ප්‍රෝටීන් හරේ ප්ලාස්මේට සම්බන්ධ වෙලා ඒ අදාළ ප්‍රදේශයේ ඇසිරීමට ලක් වෙනවා. හරි.
දැන් DNA අහුරලා විතරක් බෑනේ. දැන් DNA ප්‍රතිවල තීවමක් වගේ සිද්ධ වෙති අපිට DNA ඒ දත්ත ටික ගබඩ කියන්නේ මේ කොපි කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඒ ඇහිරලා තියෙන DNA දිගර ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එතකොට මම කිව්වේ මේ අර අතිවලිත දඟර බවට පත් වෙලා ඒක ප්‍රෝටීන මේ RNA ප්‍රෝටීන් හරයකට බැඳලා සයිලෝප්ලාස්මයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි ඕන වෙද්දි මේවා දිග අරගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ පුඩුවකට කියවන ඩොමේන් එකක් කියලා. හරිද? අන්න ඒක දිග අරගන්නේ කොහොමද කියලා බලමු. ඒක සිද්ධ වෙන්නේ මේ DNA තනිදාම ඡේදයේ මගින් නැවත ලිහිල් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ එක තනිදාමයක් ඡේදනය කරන්න පුළුවන් කියලා කියනවා. ඒක වෙන්නේ මේ ඒක හැබැයි මේ ඒක තනි දාම විදිහට ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ DNA යනවා තනි දාම විදිහට ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන නම් මෙන්න මේ පුඩුව විතරක් දිගහැරලා ගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ RNA ප්‍රෝටීන් හරය හින්දානේ. බැරි වෙලාවත් මේ RNA ප්‍රෝටීන් හරය තිබ්බේ නැත්තම් එකක් දිගහැරෙද්දී අනිත් ඔක්කොම දිගහැරෙනවා. හැබැයි මෙන්න මෙතන විතරක් කපලා මෙන්න මේ RNA මේ කෑල්ල විතරක් කපලා මෙන්න මේ පුඩුව අපිට දිගහැර ගන්න පුළුවන්. හරිද? අන්න ඒක ඒ කියන්නේ පුඩුවකට ස්වාධීනව දිගහැරෙන්න මෙන්න මේ RNA ප්‍රෝටීන් හරය මගින් හැකියාව ලබා දෙනවා. හරිද? එතකොට මෙන්න මේ ඒ ක්‍රියාවලිය විශිෂ්ට ජාන ප්‍රතිලේඛනයට වැදගත් වෙනවා. ඒ කියන්නේ තනි කෙනා විදිහට, ඒ කියන්නේ තනි පුඩුව විදිහට ජාන ප්‍රතිලේඛනය කරගන්න ඒ සැකස්ම වැදගත් වෙනවා. දැන් බැරි වෙලාවත් මෙන්න මේ RNA ප්‍රෝටීන් හරය නැති වුණොත්, මෙන්න මේ RNA මැද තියෙන RNA ප්‍රෝටීන් හරය නැති වුණොත්, මෙන්න මේ පුඩුව වල ස්වාධීනත්වය නැති වෙලා යනවා. ඒ කියන්නේ තනි පුඩුව විදිහට දිගහැරෙන්න පුළුවන් හැකියාව, තනි විදිහට කියන්නේ ස්වාධීනව දිගහැරෙන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. මෙන්න මේ RNA ප්‍රෝටීන් හරය නැති වුණොත්. ඊට පස්සේ ඊළඟ කතාව මෙන්න මේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල තුල වර්ණ දේහ වලට අමතරව ඇතම් අයගේ විතරයි තියෙන්නේ. හරිද? හැමෝගෙම නෙමෙයි. ඇතම් අයගේ ප්ලාස්මිඩ කියලා තියෙන හඳුන්වන බහිස්වර්ණ දේහ වගේක් තියෙනවා. හරිද? ඒවා ඒ කියන්නේ ඒවා හරියට නිකන් මේ ඒ කියන්නේ ඒවා මොනවද කියලා බැලුවොත් දඟර හා අතිවල දඟර බවට පත් වෙච්ච චක්‍රීය DNA අණු තමයි ප්ලාස්මිඩ එහෙම නැත්නම් බහිස්වර්ණ දේහ විදියට ඒ නිරූපණය වෙන්නේ. හරි. එතකොට ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වර්ණ දේහ වල ව්‍යුහක නිර්මාණයට දාලා කාරණා ටික මෙන්න මේ ටික. ඊට පස්සේ අපි කතා කරන්න යනවා ශූන්‍යෂ්ටික වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය ගැන. ඉස්සෙල්ලා අපි කතා කරේ ප්‍රාග්න්‍යෂ්ටික වර්ණ දේහ ව්‍යුහක නිර්මාණය. දැන් ශූන්‍යෂ්ටික වර්ණ දේහවල ව්‍යුහක නිර්මාණය ගැන කතා කරන්න යනවා. ශූන්‍යෂ්ටික වර්ණ දේහ තුල ප්‍රෝටීන හිස්ටෝන් ප්‍රෝටීන අණු විශාල ගණනක් DNA එක බැඳලා තමයි තියෙන්නේ. හරිද? වර්ණ දේහ තුල හිස්ටෝන් ප්‍රෝටීන අණු විශාල ගණනක් DNA එක බැඳලා තමයි ඒ වර්ණ දේහය ඇදලා තියෙන්නේ. හරිද? එන්න ඒ විදිහට බැඳලා තියෙන එක DNA ඒ කියන්නේ න්‍යෂ්ටිය තුල DNA සංවිධානය එහෙම නැත්නම් අසුරන්න වැදගත් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන හිස්ටෝන් ප්‍රෝටීන් එක DNA බැඳලා තියෙන එක DNA සෛල තුල ඇසිරීමට වැදගත් වෙනවා. හරිද? සරලව කිව්වොත් තවත් DNA අහුරන්න මේ හිස්ටෝන් ප්‍රෝටීන් උදව් කරනවා කියලා කියන්නේ. හරිද? DNA එතකොට මේ DNA හා ප්‍රෝටීන් සංකීර්ණය DNA plus ප්‍රෝටීන සංකීර්ණය කියනවා ක්‍රොමැටින් කියලා. හරිද? න්‍යෂ්ටිය තුල ක්‍රොමැටින් ආකාර දෙකක් විදිහට තියෙනවා. එකක් ඉහිල්ව ඇසුරුණු ක්‍රොමැටින් විදිහට තියෙනවා. අනිත් එක තදින් ඇසුරුණු ක්‍රොමැටින් විදිහට තියෙනවා. ඉහිල්ව ඇසුරුණු ක්‍රොමැටින් වලට කියනවා යු ක්‍රොමැටින් කියලා. හරිද? තදින් ඇසුරුණු ක්‍රොමැටින් වලට කියනවා හෙටරෝක්‍රොමැටින් කියලා. හරිද? එතකොට මේ ඉහිල් වෙච්ච ක්‍රොමැටින් තමයි ඒ කියන්නේ වල තමයි ජාන වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේමයි අර සක්‍රීය විදිහට ඕන වෙද්දි ප්‍රතිලේඛනය කරගන්න වගේ ඒ කියන්නේ ප්‍රතිවලිත වීම සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ යු ක්‍රොමැටින්. හරිද? එතකොට තදින් ඇසුරුණු හෙටරෝක්‍රොමැටින් වගේ දේවල් වැදගත් වෙන්නේ දැන් ඒ කියන්නේ මොනවාද නියුක්ලියොයිඩය තුල කියන්නේ මේකේ තියෙන නියුක්ලියොයිඩ අණුපිළිවෙල මේ අක්‍රියයි. එතකොට මේක ඒ කියන්නේ හෙටරෝක්‍රොමැටින් කියන ඒවා වැදගත් වෙන්නේ බොහෝ විට ජානයාමනය, අපිජාන ආවේනිය, වර්ණ දේහවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම වගේ දේවල් වලට. අපි ඊට පස්සේ බලමු කොහොමද ශූන්‍යෂ්ටික වර්ණ දේහයක මේ වර්ණ දේහ අර ව්‍යුහක නිර්මාණය සිද්ධ වෙන්නේ නැත්නම් වර්ණ දේහ ගබඩා වෙන්න ඇසිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. හරි. ශූන්‍යෂ්ටික වර්ණ දේහ වල මේ ව්‍යුහක නිර්මාණය ගැන කතා කරද්දී මෙන්න මේ තියෙන්නේ හිස්ටෝන් ප්‍රෝටීන. හරිද? මේ තියෙන්නේ DNA අණුවක්. මේ හිස්ටෝන් ප්‍රෝටීන් වටේ DNA ඉස්සලා මේ පියවර හතරක් තියෙනවා. හරිද? පළවෙනි පියවරේ තියෙන්නේ මේ හිස්ටෝන් ප්‍රෝටීන් අණු වටේ මෙන්න මේ DNA අණු එතෙනවා. හරිද? එතිලා මෙන්න මෙහෙම දාමයක් හදනවා. හරිද? එතකොට මෙන්න මේ මෙහෙම බැඳිලා මේ හදන එක ව්‍යුහයකට කියනවා නියුක්ලියෝසෝමයක් කියලා. හරිද? මේ මැද තියෙන ඒ කියන්නේ නියුක්ලියෝසෝම දෙකක් දෙකක් සම්බන්ධ කරන මෙන්න මේ DNA කොටසට කියනවා ලින්කර් DNA එහෙම නැත්නම් සම්බන්ධක DNA කියලා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී වෙන්නේ මෙන්න මේ නියුක්ලියෝසෝම මෙන්න මේ දිග දාමය
සර්පිලාකාරව දඟර ගහිලා නැනෝමීටර් 30ක විතර විෂ්කම්භයක් තියෙන ව්‍යුහයක් හදනවා. හරිද? නැනෝමීටර් 30ක විතර විෂ්කම්භයක් තියෙන ව්‍යුහයක් හදනවා. ඊට පස්සේ වෙන්නේ ඒ නැනෝමීටර් 30ක විතර විෂ්කම්භයක් තිබ්බ ඒ දාමය මේ ප්‍රෝටීන ආධාරයකට සම්බන්ධ වෙලා. හරිද? ප්‍රෝටීන ආධාරයකට සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම පුඩු විදියට හැදෙනවා. හරිද? ඒක නැනෝමීටර් 300ක් විතර වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රෝටීන දාමය මේ තියෙන ඒ ප්‍රෝටීන දාමය මෙන්න මේ විදියට සකස් වෙලා තුන්වෙනි මට්ටමේදී කියන්නේ මේ තියෙන හතරවෙනි මට්ටම. මේ හතරවෙනි මට්ටමේදී මේ විදියට සකස් වෙනවා. මේක නැනෝමීටර් 700ක් විතර වෙනවා. එතකොට මේකෙන් පස්සේ තමයි අර වර්ණ දේහය කියන්නේ මෙන්න මේ නැනෝමීටර් 700 ඒවා දෙකක් එකතු වෙලා තමයි මේ විදියට වර්ණ දේහයක් හැදිලා තියෙන්නේ. හරිද? එතකොට ශූන්‍යෂ්ටික වර්ණ දේහය වල ව්‍යුහක නිර්මාණය සරලව ඔන්න ඔය විදියට අපි තියරියෙන් පැහැදිලි කරගමු ඊට පස්සේ. හරි මම කිව්ව ශූන්‍යෂ්ටික වර්ණ දේහ වල DNA ඇසිරීම නැත්නම් වර්ණ දේහ ව්‍යුහක නිර්මාණය ගැන කතා කරද්දී පියවර හතරක් තියෙනවා කියව පළමු පියවරේදී අර ද්විත්ව හෙලික්සීය දාමයේ තියෙන ඒ කියන්නේ ද්විත්ව හෙලික්සීය DNA අණුව හිස්ටෝන් ප්‍රෝටීන් 8ක් එක්ක සම්බන්ධ වෙලා හදනවා ව්‍යුහයක් නියුක්ලියෝසෝමය කියලා. ඒ නියුක්ලියෝසෝමය හරියට මාළයක පබළු වගේ. හරිද? ඒ නියුක්ලියෝසෝම දෙකක් සම්බන්ධ කරන DNA කොටසට කියනවා ලින්කර් DNA එහෙම නැත්නම් සම්බන්ධක DNA කියලා. දෙවන මට්ටමේදී මොකක්ද උනේ? ඒ නියුක්ලියෝසෝම දාමය සර්පිලාකාරව ඇඹරිලා දල වශයෙන් නැනෝමීටර් 30ක විතර ව්‍යුහයක් හැදුනා. හරිද? ඒ කියන්නේ මේකට කියනවා ක්‍රොමැටින් තන්තුවක් හදලා හැදුවා කියලා කියනවා. හරිද? නැනෝමීටර් 30ක විතර ක්‍රොමැටින් තන්තුවක් හදනවා. තුන්වෙනි මට්ටමේදී ඒ නැනෝමීටර් 30ක තන්තුව පුඩු කණ්ඩ හදනවා. කොහොමද හදන්නේ? ප්‍රෝටීන් වලින් සෑදුණු ආධාරයකට සම්බන්ධ වෙලා අර අපි දැක්කේ මෙන්න මෙහිම ආධාරයකට සම්බන්ධ වෙලා මෙහිම හදලා තිබ්බා. හරිද? පුඩු කණ්ඩ සෑදීම සිද්ධ කරනවා. අවසාන මට්ටමේදී ඒ ප්‍රෝටීන ආධාරකය මෙන්න මෙහෙම නැමිලා අර නැනෝමීටර් 700ක ව්‍යුහයක් හදනවා. නැනෝමීටර් 700ක ව්‍යුහයක් එහෙම නැත්නම් යෝග කලා වර්ණ දේහයක් නිර්මාණය කරනවා. හරිද? එතකොට ශූන්‍යෂ්ටික වර්ණ දේහ වලට අදාළ කාරණා ටික ඒ ටික